ආයුබෝවන් රූරස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ බටර්ස්කොච් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. ගෙදරට එන අමුත්තන්ට මේ පුඩින් එක හදලා ඔයාලට සංග්‍රහ කරන්න පුළුවන්. මේක හරියම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් රසම රස පුඩින් එකක්. මේ බටර්ස්කොච් පුඩින් එක හරියට හදාගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි හදලා බලමු නේද? අද මම මෙතන කිරි මිලිලීටර් 500කුයි බිත්තර 5කුයි අරගෙන තියෙනවා. සීනි කෝප්ප භාගයයි බටර් හරි මාජරින් හරි ග්‍රෑම් 50ක් ඕන වෙනවා. වැනිලා තේ හැඳි එකකුත් ඕන වෙනවා. ඒ වගේම කැරමල් එකට අපිට තව සීනි කෝප්ප භාගයක් ඕන වෙනවා. මුලින්ම භාජනයක් ලිපේ තියලා සීනි කෝප්ප භාගයක් දාගන්නවා. සීනියකට වතුර මේස හැඳි දෙකක් විතර දාගන්නවා. දැන් අපි මේ සීනි ටික කැරමල් කරගමු. මේ ගානට ආවට පස්සේ බටර් ටික දාගමු. මේ විදිහට බටර් ටික කැරමල් වල දිය වුණාට පස්සේ කිරි ටික ටික දාගෙන කලවම් කරන්න. මේ විදිහට කිරි ටික ටික දාගෙන කලවම් කරනකොට කැරමල් එක හයි වෙන්නේ නැහැ. එහෙම නැතුව එකපාර කිරි දාගත්තාම කැරමල් එක ගුලියට හයි වෙනවා. මේ විදිහට දාගත්තාම හරිම ලේසියෙන් අපිට මේක හදාගන්න පුළුවන්. දැන් ඉතුරු සීනි කෝප්ප භාගෙත් දාගමු. මේ සීනි ටික හොඳට දිය වුණාට පස්සේ රස බලලා ඔයාලට පැණි රස මදි වගේ නම් තව ටිකක් දාගන්න පුළුවන්. හැබැයි මම නම් වෙන සීනි දාගත්තේ නැහැ. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. මේ වෙලාවේ මම ලුණු තේ හැඳි කාලක් දාගත්තා. දැන් මේ ටික හොඳට උතුරගෙන එන්නේ. දැන් මේ මිශ්‍රණය හරි. ඔයාලා මේක ලිපෙන් බාලා හොඳට නිවෙන්න තියාගන්න. ඊළඟට බිත්තර වලට වැනිලා තේ හැඳි එකක් එකතු කරගන්නවා. අපි දැන් මේක ගසා ගමු. ඔයාලා ළඟ විස්ක් එකක් නැත්නම් ගෑරුක්කුවක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
කලින් හදාගෙන නිවෙන්න තියාගත්ත කැරමල් මිශ්‍රණය මේකට දාගමු. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. ඊළඟට පුඩින් දාන භාජනයට අපි මේ ටික පෙරා ගමු. උඩින් තියෙන වැඩි පෙන ටික අයින් කරගන්න. හොයිල් කොලයකින් භාජනය කවර් කරගන්න ඕන. දැන් ස්ටීමර් එකෙන් තියාගත්තා. අපි මේක විනාඩි 30ක් විතර හොඳට ස්ටීම් කරගමු. දැන් විනාඩි 30කට පස්සේ පුඩින් එක හැදිලා ඉවරයි. අපි කොලේ ගලවලා බලමුකෝ. මේ බලන්න ගානට ඇවිල්ලා තියෙනවා. ඔයාලා මේක ටිකක් වෙලා එළියෙන් තියලා පැය 2ක් විතර ෆ්‍රිජ් එකෙන් තියලා කෑමට ගන්න. උණුවෙන් ෆ්‍රිජ් එකට දාගන්න එපා. නිවුණට පස්සේ ෆ්‍රිජ් එකට දාගන්න. මේ තියෙන්නේ අද මම හදාගත්ත බටර්ස්කොච් පුඩින් එක. අපි කෑල්ලක් කපලා බලමුකෝ. මේ බලන්න ගානට ඇවිල්ලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ඔයාලගේ ගෙදරට එන අමුත්තන්ට මේ පුඩින් එක රසයට හදලා පිළිගන්වන්න පුළුවන්. මේ වගේ දෙයක් හදලා දුන්නොත් පොඩිත් වුණත් හරිම ආසාවෙන් කයි. ඉතින් ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්නකෝ. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.